අපි ආපු මචං සෙට්ම ගමනවා සෙට්ම ගමන තත්ත්වය මේකයි දියල්ල බලන්න ඇවිල්ලා කෝල්ලෝ ඉර වෙලා මේකට කියන්නේ හයිකින් නෙමෙයි මේ වතුර ටිකක් දීපන් ඔතනට එන්න පුළුවන් නායකෝ ඉතුරු ටිකත් අන්නරු යනක පාට ටියුන් වෙලා බන්නන් එන්න මට නම් බෑ ජීවිතේ හරියම ඉඳලා කට්ටිය මේ කඳු බඩ ගන්න ගියාම මේක තාම වෙන්නේ මේ දියැල්ලක් බලන්න ගිහිල්ලා එහෙන කන්දක් සෙට් වුණා අපිට මේ එතන වෙච්ච සීන් එක මේ කූඩැල්ලු ඉන්න ඊට බලන්නේ මේ මැද හරිය වෙච්ච මේ අන්තිම හරිය වෙච්ච සීන් එක අපි බලමු මුලින් ඉඳන් කොහොමද මේ ගමන අපි ගියේ කියලා අපි අද කොහෙද යන්න හදන්නේ කිව්ව මුලින්ම බලන්න 12 බාග මූ තමයි මොකද්ද ට්‍රිප් ප්ලෑන් ඕගනයිස් කොච්චර දුර තියෙනවද අපි දැන් ඉන්නේ දැන් රත්මලානේ නේ සොවි සපුර ෆ්ලැට් එකේ ඉන්නේ ෆ්ලැට් එකේ ඉන්නේ ඒකට දැන් කොච්චර දුර යන්න දිනවද අපිට 103ක් එක පැත්තකට හරි අද කිලෝමීටර් 250ක් විතර යන්න වැඩි සෙට් කරලා තියෙන්නේ අපිට බලන්න ඕනක් තියෙන්නේ 12 බාගේ පාරාඩි වාස්තු ලස්සනයි වැඩි සෙට් එකක් තියෙන ළඟ නැල්ලේ වෙනවා එන ප්‍රසිද්ධ ඉන්න ඊට පස්සේ පොඩි හයික් එකක් යන්න පුළුවන් යාළුවෝ ඉන්න ඔව් උන්ට කැමති නැහැ පේනව නෙවෙයි උන් තාම තියෙනවා ඒක මේ බලපන් ඊයර ක්‍රීම් එක කරන් ගෑවා ඕක තමයි දත්ත උදේ වෙලාව දැන් අපිට කීයද 6යි කාලයි වෙලා 6ට එනවා කිව්වේ ගිහානියා තාම නැහැ ගිහානියාව දැන් හොයා ගන්න ඕනේ යන ගමන් මගදී කතා කරනවා මේ ඊතුරු ටික එහෙම තමයි කරන්න වෙන්නේ යලා ගිරේ මේ දවස්වල ඉතින් මේ රත්තරන් වලට වඩා ගන්න මේ තෙල්නේ මේ යනවා අපි දැන් මේ තෙල් ටිකක් ගහ ගන්න ඉතින් අහස ඊටාම ලස්සනයි මේ 255 පාරේ අපි යනවා ෂෙඩ් එකට තෙල් ගහ ගන්න ගිහානුයි මේ පාර පළවෙනි පාරට අපිත් එක්ක යන්නේ නතුවරාජ් ගිහානුයි තුවරාජ් එතනට එනවාකෝ ඉතින් අපි යනවා මේ ලස්සන අහස බලාගෙන තෙල් ගහන්න මුලින්ම මේ පරක් වෙලා ආපු එක මේ මම පරක්කුන්නේ මම කලින් ඇවිල්ලා මෙයා ගියේ ඉස්සරහ හිටියා ඒව අපි දන්නේ ඒව අපි මෙයා මං කෝල් කරනකොට තමයි නැගිටලා තියෙන්නේ හරියට හරි පළවෙනි වර හරි උදේම ජයමල් ලැබිලා තියෙන්නේ කොහොමන්නේ බලපන් මන්නම් කියන්නේ බයික් කියන්නේ නැති වුණාට දැක්කද අපරාධ NS 200 කියන්නේ අමෝ NS කියලා මෙයා රත් වෙලා අයියෝ විශාල කරදරයක් ඉතින් ඔහොම තමයි අපිට ගියානු විතරාජ හම්බුණා ෂෙඩ් එකේදී හම්බුනේ එතන වීඩියෝ මුකුත් ගත්තේ නැහැ ඊට පස්සේ ඔය පැච් එකක් ගිහිල්ලා තිබ්බා මගේ බයික් එකේ ඉතින් ඒකත් සෙට් කරගෙන ඊට පස්සේ අපි යන්න පිටත් වුණා උදේට කාලෙවල හිටියේ අපේ තසින්දුව විතරයි උනාට මේ අපි තීරණය කරා ආයි අවිසාවෙල් හරියදී චූටියට පොඩියට දෙයක් බඩට දාගෙන එතනින් එහාට ඉතුරුට යනවා කියලා ඉතින් කෑම කන දැනින් හම්බෙමු තාම පොඩ්ඩක් තමයි හරි පොඩ්ඩක් කන්නේ උදේට මේ ළමයි. ඉතින් පේනවනේ මේ ඊටාම ගුණදායක ආහාර තමයි අපේ කට්ටිය කන්නේ. බිත්තර රොටි 10ක් විතර මේ කපලා සමානකට දාගෙන කනවා. කෑවට විතරක් මදි. අපේ සෙට් එකේ තසින්දුව කලින් කිරිතේ බිව්වේ නැහැ. ගිහානයා ඔය ඉන්න ගිහානයා. ඌයි මයි තමයි ඉතින් කිරිතේ සීන් එකේ ඉන්නේ. තසින්දුවරක් දැන් බෝගල්ලා තියෙන්නේ. ඉතින් කාලා විතරක් මදි. දැන් හැමෝම කාලා කිරිතේ එකකුත් ගහලා යන්න තමයි හදන්නේ. දැන් කට්ටියත් එක්ක මේ කාලා බීලේම යන්න පිටත් වුණා. මේ වෙලාවේ මතක් කරන්න විශේෂයෙන්ම මේ ඉෂන් අයියා. ඔය ඉෂන් අයියා තමයි මට මේ ඇක්ෂන් කැමරා එක මේකේ මේ ෂූට් කරලා තියෙන්නේ තනිකර DJI Action 2 එකෙන්. ඉතින් කැමරා එක දුන්නේ ෂූට් කරගන්න කියලා මට දීලා තියෙන්නේ ඉෂන් අයියා. මම නැත්තම් මොටා අයියා කියලා හැමෝම දන්නේ. ඉතින් මේ වෙලාවේ එයාට thank you කියලා කියන්නම ඕනේ. මොකද මේක දුන්නේ නැත්තම් මේ ටික ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ. ඉතින් මම කලින් දවසකත් ඔයාලට කිව්වනේ තියෙන්නේ මොකද්ද බයික් එකක් දාලා නැහැ. යාළුවොත් එක්ක කොහරි යන්නේගේ තමයි හිතේ සැනසීමක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ කැලණික එක තමයි අපි පාස් කරේ. දාලා දැන් ඉතින් චිල් එකේ අපි යනවා ඉස්සරහට. මේ වංගු පාරවල් කියන්නේ මම බයික් එක පදින්න ආසම පාරවල් භයානකයි තමයි ටිකක් අනතුරු බහුල පැත්තක් ඒ වුණාට මේ ඒ වංගු පාරවල් එහෙම නම යනකොට තියෙන ආතල් එක වචන වලින් විස්තර කරන්න බෑ. කොහමද වන්දිනකල මුලින් ආවේ? බටරවුම් පාරක් තියෙනවා. මෝ එනකොට මේ පාර දැම්මේ. මම දැන් යනකොට මේ පාර. බා පොදු මිනිහෙන්. පොඩ්ඩක් රත් වෙලා වෙනස් කරලා.
නාන්න මේකේ ඔව් එනකොට නාන්න මෙතන. ගැඹුරයි තින්නේ මෙතන. නෑ නෑ මිනිස්සු නානවා. කවුද නාන්නේ? මැප් එකේ මේ ABCD පිළිවෙලට ස්ටොප් දැම්මහම අන්තිමට එන ගමන් එන්න තිබ්බ තැනට ගියා නෑ අපිව මුලින්ම එකන් ඇවිල්ලා තියෙන්නේ. කළු ගලක් බං තියෙන්නේ. එනකොටනේ. ඔව් එනකොට නා බං මොකක් හරි නිර්මාණයක් කරාංගෝ. අඩෝ බලමු C4 එක C පොත්වල. දැක්කද? සී පොතු බං ඒ මූදු පොතු. C4 තර. C4 එක. සෙල්ෆියක් ගාමුද? මේ පාර මේ ඊටාම ලස්සන ෆොටෝ ටිකක් මේ ගහ ගන්න පුළුවන් වුණා. ලස්සන පැත්තකට ගියේ. ඉතින් ෆොටෝ ටික වෙනම අප්ලෝඩ් කරන්න වීඩියෝ එකේ ෆොටෝ දාන්න ඕනේ නෑනේ. ඉස්සරහට යන් මොකද වෙන්නේ කියලා බලන්න. කොහෙද මේ යන්නේ? කොහෙද මේ යන්නේ? දැන් හොම් වෙන්න බා වීඩියෝ කරන්න. එයා කොහෙද යන්නේ? මොනවාද වීඩියෝ කරන්නේ? වීඩියෝ දාති තාත්තේ. වීඩියෝ කරා. හොම්බෙන් වීඩියෝ කරන්නේ. හොම්බෙන් ගන්න. අරන් දියෙන්න බෑ. ඒ මෙතන නාන්න බැරිද බං? බලන්න දියල්ල. ඉතින් මෙතන නාන්න බෑ. අතන නවතු. ඒක ගෑයිලි බං. මොකද්ද වෙලා වෙන මම ඉන්නවා ඒකේ බා. මේ තියෙන්නේ එයාපෝට් එක. එයාපෝට් එක? එයාපෝට් එක නෙවෙයි බී පෝට් එක. නෑ නෑ තව ඉන්නේ. ආදරෙන් මේ මොකක්ද Fද? දැන් මැප් එකේ දාගෙන ආපු පිළිවෙලට නැතුව වෙන පැත්තක ඇවිල්ලා මේ ඔක්කොම පටලගෙන ඉන්නේ. හැබැයි ඉතින් මේ පේනවනේ මාර ලස්සන තැන්ඩියක් අපිට හම්බුණා. මේ යන ගමන් හම්බෙච්ච පළවෙනි පුංචි දියැල්ල තමයි මේ තියෙන්නේ. ආතල්ලා වෙයි පොට් එකනේ. මෙතන බැරිද දැන බහින්න තැනක් නැහැනේ. යන්න තැනක් නැහැනේ බා. එන්න තැනක් නැහැ බා. නිකන් ඇව්. අම්මාඩු මෙතන බලන් ඒ. 이게 බලපන්. තරවතු පාරක් යනවා යකෝ. මට තියෙනවා පොඩි ප්‍රශ්නයක් මේ නිකන් යන පාර විතරක්ම ගිහිල්ලා මදි. හරිද? යන ගමන් පොඩි පොඩි පාරවල් දැක්කම ලස්සන තැන් එහෙම තියෙන හරවගෙන ඇවිල්ලා ඒවැ යනවා පොඩි වීඩියෝ එකක් එහෙම ගන්න. මේ එහෙම යන්න මේ ඉල්ල එමු ඉතින්. උඩට දාගන්න මේ දැන් අරුන් ගාන කොයිද යන්නේ කියලා ඉවල්ලා. දැන් මේ යන්න පුළුවන් ද දන්නේ නැහැ මේ පාරවල. ඒ වුණාට දැන් දාගෙන ඉවල්ලා. ලස්සන හින්දා උඩ මේ යන්න තිබ්බේ පාර පහළ පාර. ඒ වුණාට දැන් මේ මම හිතන වත්තකට යන පාරක්ද කොහෙද? අර උඩ ඉතින් ලස්සනයි බැලුවාම. ඉතින් නොගෙන් ඉන්න බෑ. සමහරවිට යන්න පුළුවන් ද ඇද්ද කියලා දන්නේ නැහැ අපි. අර මේ යන පාර නෙමෙයි අපි. ඒ වුණාට ඉතින් යනවා. අර ගියා නෑ උතරින් එහා යන්න බා. උඹ උතරින් එහා ගියොත් ආයෙ එන්නේ නෑ බා. බලපන් දැන් අර පැත්තට තව view එකදී. නෑ බං මේ නිකන් ආවේ පාර තිබ්බ හින්දා ලස්සනට. බඩ උඩට යන්න බෑ. නෑ නිකන් අපි යන්නේ. මේ යටියන්තොටනේ අපි තාම ඉන්නේ. ඈ? ඉතින් මේ එතනින් උඩහට යන්න බෑ කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඊට පස්සේ අර අංකල් කෙනෙකු අයියා කෙනෙකු මම හිතන්නේ කොල්ලෝ මේ බත්තේ වැඩට යන කට්ටිය මම තේ වතු අර එමේ තියෙන උඩ දරුණු කඩන්න යන කට්ටියද කොහෙද ඒගොල්ලෝ යන්න පුළුවන් උඩ ඩෑම් එකක් එහෙම තියෙනවා ලස්සනයි. ගිහිල්ලා බලන්න කියලා. ඔන්න මේ ඉන්නේ ඒ අංකල් අයියයි. ඒ දෙන්න තමයි කිව්වේ යන්න පුළුවන් බයික් එකේ මේ 3 wheeler එකේ නෑ යන්න බෑ. බයික් වල ෂේප් එකේ යන්න පුළුවන් කියලා. ඉතින් නිකන් ඉන්න බෑනේ. අර යන පාර පහළ හොඳේ. දැන් මේ උඩ යන්නේ මේ අපි දන්නේවත් නෑ මේ මොන වගේ පැත්තක්ද කියලාවත් දන්නේ නෑ. ඒ වුණාට මේ කමන්නේ ගිහිල්ලා බලනවා කියලා මේ යනවා.
අදට කවුද අම්මරු මොකද පෙරුණා මම මේ පෙරලිලාද කියලා කොට එහෙම මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ ඔය අපේ යාළුවාගේ මේ එපිසෝඩ් එක පොඩ්ඩක් එතන කළු ගල් වගේ තියෙන අපි ගියපු පාරවල් නෙමෙයි මේව කවදාවත් ඉතින් සයිලන්සර් එක පොඩ්ඩක් මේ පාතේ ඉඳ මන්දන එතන වැදිලා වුණාට බලන් ඉන්න ඉස්සරහ view එක ඉතාලම ලස්සනයි ඉතින් මං කිව්වනේ view එක ඉතාලම ලස්සනයි කියලා පේනවනේ ලස්සන මේ අපි යන්න ගියපු පාර නෙමෙයි හරිද මේ අපි මේ වෙන අතුරු පාර ගාවේ මේ ඉතාලම ලස්සන පරිසරයක් කොළ පාටට මේ පහළ තේ ෆැක්ටරියක් මං හිතන්නේ තියෙනවා පහළ හරි ලස්සන view එකක් ඉතින් මේක පේනවනේ මේ මැප් එකේ පෙන්නනවද ඩෑම් එක? ඩෑම් බලපන් දා ගොඩක් යන්න ඕන නම් තේරුම් නැහැ. කිලෝමීටර් 200ක්. කොයි යාපනේ මේ ප්‍රභාකරන් පෙන්නන්න ඕක. පාර පෙන්නනවා. පාර තියනවා තමයි බං. කකුල බං. හරියට යන්තම් දැනුණා මට ඔය කකුල. ඇත්තනම් මරුනේ. පෙන්නන්නේ නැද්ද? පාර තියෙනවා ඇති වත්තනේ බං මේවා මේ යන පාරවල් වල නෙමේ අතුරු පාරවල් වල දෙකලා සෙට් වෙන ආතල් පුට් තමයි ඉතින් මේවනේ හැංගිලා තියෙන්නේ මේ යටියන්තොට අස්සක ඉන්නේ පොඩි විලක් වගේ එකක් තියෙනවා දැක්කද අතන පහළ බල බං පහළ මෙතන මේ මට බැහැලා ඇත්තටම මේක වීඩියෝ කරන්න අමතක වුණා එන ලස්සනයි එතන පහළ වෙන පල්ලමට කොළ පාට පේනවා මේ ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා බහින්න තරක් නෑ උතන හරිද මෙතනට බැස්සොත් ඉතින් මම බැස්සා තමයි බැහැලා ඉන්න පුළුවන් ඉතින් එහෙම ඉමු අපි මේ ඇවිදින්න යන ගොඩක් වෙලාවට අපි මැප් එකේ දාගෙන යනවා යන්නේ කොහෙටද මෙහෙම මෙතනට යන්න කියලා ඒක මැප් එකේ පාර බලලා යනවා හැබැයි මේ විදිහට දැන් මේ අර ලස්සන දැකලා උඩට ආපු පොඩ්ඩට තමයි මේ ගමන සම්පූර්ණයෙන් මේ වෙනස් පැත්තකට ආවේ ඊටාම ලස්සනයි මේක අපි යන පාර නෙමෙයි මේක තිබ්බේ ඉතින් එහෙම අර ඉඳලා හිටලා හරි ඊටව ගමන් ගන්න තීරණ වලින් මේ වගේ ලස්සන තැන් වලට අපි ඉතින් එවෙනවා නිකම් නැවතිලා බලන් ඉන්න පුළුවන් views තියෙනවා සෑහෙන්න මේ තැන් වල පාරනේ ඔය අර පැත්තේ තියෙන අපි ආවේ එහෙන්ද නෑනේ අර උඩින් යන්නේ බං පොඩි ගිනි පෙට්ටි පාලම් වගේ සීන් එකක් තියෙන අර අතන දිගේ පාලම මම ඒක උඩින් වතුර පාර යනවා ඉතින් අපරීක්ෂාකාරී රියදාවල මේ වගේ දැන් දැක්කම ඉතින් වීඩියෝ කර බෑ මේවා ඊටාම පරිස්සම් වුණා මේ වෙන වාහන නැද්ද කියලා බලලා තමයි ඔය විදිහට මේව කරන්නේ දැක්කනේ ඒ වංගුවෙන් එනවා දැක්කා ටක් ගාලා ආයි හැන්ඩල් එක අල්ලගත්තා පරිස්සම්ට තමයි හැම දෙයක්ම අපි කොහෙද බම් මේ ඉන්නේද අන්න මේ පාලංකොකෙක ඉන්න බගත් පාලංකොකෙක ඉන්න පැනල වසන් ගැඹුරද කිය මේද යන්නේ ඔය ආරම මොකද්ද කරන්නේ අය පාර මිනිහා එලවන්න දැන් මෝය සම්පූර්ණයෙන් පාර දැන් වෙන යන්න පිළිවෙල තිබ්බ පිළිවෙලට නැතුව ගිහිල්ලා වෙන පිළිවෙලකට ගිහිල්ලා මාරු කරගෙන ඉන්න සේරම දැන් ඔය එක එක පැතිවලට යනවා අහුවෙන පැතිවලට බලන්න තියෙනවට මේ යන සීන් එකේ තමයි ඉන්නේ දැන් කට්ටිය අන්න මේක කින් කුසු අර අත උඩ ගයක් තියෙනවා පාර උඩ බලපන් ඒ බලාගන්න වත්තක ඔබ බලන්න මෙහෙනේ මම පේන්නේ නරේනේ නරේ වෙන්න නර උඩ අර කණු ලයි මේ කණුවත් එක බලන්න ඒ නෑ බං කෙලින් තියෙන කන්ද ඇද අයින් කරන්න ඔබ හොඳයි
පුකාරයයි මේ අපි මේ යටියන්තුට හරි ඉන්නේ. ඉතින් තව දියැල්ලක් බලන්න යන ගමන් තමයි මේ පාරේ මග නැවතුනේ. ඉතින් පේනවනේ ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේවා බලන්න තමයි අපි මේ කිලෝමීටර් 100ක් විතර යන්නේ ගෙවල් වල ඉඳලා. මේ නම ගිහම බලන්න දැන් උඹනේ ගමන් නායක සලබැල්ල. සලබන මෙයාකෝ සෙලබ ඇල්ල. සොළඹ ඇල්ල මවුන්ටන් රිසෝට්. පොද ඇල්ල නෙමෙයි. සොළඹ ඇල්ල මවුන්ටන් රිසෝට්. අද මාරු වෙනවා. බලහංගම. දැන් ඔය මේ සොළඹ ඇල්ල කියලා ඒ කලින් වීඩියෝ එක ගත්තේ සොළඹ ඇල්ලේ උඩ ඒ ඉන්නේ දියැල්ල ඉතින් පහළට තමයි වැටෙන්නේ. මේ ඒක යට තැනට යන්න තැනක් හොයාගන්න බැරි වුණා. උඩ හෝටලයක් හරි මොකක් හරි රෙස්ටොරන්ට් එකක් වගේ තමයි තියෙන්නේ. එතන තමයි ලොකේෂන් දාලා තියෙන්නේ. අර පැත්තට ගමේ අය යන්න දෙන්නේ නැහැ වගේ පොඩි සීන් එකක් තිබ්බා. බල්ලෝ පන්නලා එන කේස් එකක් වුණා. ඒවා වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඉතින් මේ තමයි පහළට පයිදි තිබ්බ view එක ඒකේ. මුලදී කිව්ව මතකද මේ තසින්දු මේ හයික් එකක් තියෙනවා පොඩි කියලා. අර මුලම ක්ලිප් එකේ තිබ්බ කතාවට දැන් මේ මෙතනින් තමයි මේ පාර්ලිමෙන් එකතු වෙලා තමයි වැඩේ පටන් ගන්න හදන්නේ. ඉතින් එන්න කඳු මෙහෙදී එන්නේ. මගේ ඉතින් Honda CD110 බයික් එකේ පේනවනේ ඉතින්. ආදරේ අර මැරෙනකන් වගේ සීන් එකක් තියෙන බයික් එකේ ඉතින් මම පරිස්සමට එක්කන් ගිහිල්ලා එක්කන් එනවා. ආයෙත් මට කියන්න තියෙන්නේ පේනවනේ ඔයාගාව තියෙන බයික් එකෙන් මේ යන්න එන්න. එහෙම මොකක්වත් හිතන්න එපා. යන්න පුළුවන් නම් යන්න පුළුවන් හැම තැනකටම ඇවිදින්න යන්න වාගාව තියෙන බයික් එක මොකක් වුණා. යන්න පුළුවන් නේද? බෑනේ. පෙරලේ වාගේ නේද? මෙන් දාලා යන්න බැරි? බෑ යන්න බෑ. තාසිද මොකද කියන්නේ? ඇත්තටම මෙතනින් යන තනි කන්ද තියෙන්නේ. යන්න බෑ බයික් එකේ. ඉතින් අපි තීරණය කළා මේ එතන තිබ්බ ගෙදරින් බයික් ටික දාලා පයින් යනවා කියලා. මොකද පස්සේ තමයි දැනගන්න මුනේ මේක උඩ යන්න ගිහිල්ලා කට්ටිය 3 wheel එහෙම පෙරලගෙන තියෙනවා බයික් එකෙන් පෙරලගෙන තියෙනවා කියලා. ඉතින් අපි දාලා යන්න තීරණය කරා බයික් ටික. ඌඩල්ල ඉන්නවද දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. නෑ මේ හරිය නෑ කිව්වනේ. ඒ බැදින් ගියෝ. වතුර ටිකක් දීපන්. ජීවිතේ කටුක බව. මූ තමයි අපිව මේ කඳු ගානේ බඩ ගන්න එක හරි ලස්සනයි හරි ළඟයි කියලා එක්කන් එනවා. අපි මේ උදේ හවස රස්තාවල වලට යන මිනිස්සු. මේ කඳු නග. අපි යන්නේ නැහැ වගේ. ඒක තමයි මං කියන්නේ අපි ඔක්කොටම තමයි බෑ කියලා දත්තු. ආම්බකින් එන දියලා ගිහින් මරි. ගිහින් මරි. තමයි. ඔන්නෝකයි තාත්තේ. දෙරන්නද ඇති. ජීවිතේ මේ වගේ තිරිසන් වැඩ කරන්න පුරුදු වෙන්න එපා. දියලි බලන්න කියලා. කොල්ලෝ හති දානවා. හති දාපන් දැන් බොරුවන්නේ බොරුවට දැන් අයි නෑ එහෙම කියලා අවුලන්නේ. යා. ජීවිතේ අපිට කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. මොටිවේෂන්. මේ එකක් නෙවෙයි. මේ ඒක නෙමෙයි. මේක නෙමෙයි මේක කරන්න බෑ. එනකොට මේ ඒක නෙමෙයි. දැන් මෙයා යාළුවෝ එල්ලෙනකොට මේ ගැට ගන්නවා. පඳුරක් ගැට කපන. අරක ගෑගේ දාගමුද? අම්මෝ හින කන්ද කැවිලා ඉන්න මට බෑ. යන්න බෑ කීක ඉඳලා කොල්ලෝ යනවා. ආයි පල්ලමට මම බහින්නේ මේ. මේ කියන්නේ? යා. මේක බලන්න තමයි. වෙන දිහාකට දන්නේ නැහැ බයි යන්න. යන්න බෑ කීක ඉඳලා අන්තිමට මේ තේදලු අරන් යන ඇන්ටිලා දෙන්නෙක් අපිව මොටිවේට් කරා මේ යන්න පුතේ ගිහිල්ලා බලන්න මෙච්චර දුර ආපු එකේ කියලා. ඉතින් දැන් මේ කූඩැල්ලෝ ඉන්න හත්ද කැලේක අපි යනවා දියැලක් හොයාගෙන මේ හෙන දුරක් පයින් ගියා. හරිද? ওই පාරක් වගේ තියෙන්නේ. නෑ යයි යම් බලන්න තව යන් ඔහොම යමු. කන්ද නෙමෙයිනේ හින්ද යමු. බයිසිකලේ නවත්තපු තැන ඉඳන් මම හිතන්නේ අපි ආවා දැන් කන්ද උඩට කිලෝමීටර් 1.5කට වැඩිය නම් එන්න ඇති මං හිතන්නේ. මේ හෙන කන්දේ ඇවිල්ලා දැන් මේ පොඩ්ඩක් තැන්නක් සිටුණා පේනවනේ. ලිස්සනවා මේ කෙලින්ම වතුර වැහැලා මේ වෙලා තියෙන්නේ. කලින් දවසේ වැස්සයි කියලා කිව්වා අපිට ගමේ කට්ටිය හම්බුණා.
ඉතින් කූඩැල්ල ලොවෙත් ඉන්නවා කියලා දැනගෙන මේ යනවා. ඉතින් ගියානේ යනවා පාර හොයාගෙන. තියෙන අඩි පාර දිගේ. බලමු මොකද වෙන්නේ කියලා. නෑ පයිප් කැරි වතුර යනවා බම් මේ බටේකින් නෑ මේ බං කෙලිම දියැලෙන් ගහපුවානේ බං අම්මෝ ඊළඟ ඒවත් මේ වගේ දුරද දැන් නම් සද්ද ඇහෙනවා ඔය ඇහෙන්නේ බං දිමිත් ඉන්නවා බං අම්මට ආයි කන්දන්නේ බං යයි මග නවතින්න බං ඉන්නවා කොහෙද ඉන්නේ ඉන්න බිම ඉන්නවා පොඩ්ඩක් ඉඳපන් ඉතින් තල්ලුවක් දාපන් කිලෝමීටරයක් විතර අඩෝ නයිස් කැලේ මැද්දෙන් එන්න දුරක් ආවා ලීස දියදෙවල් බැඳිලා ඒ මදුර කූඩැල්ලෝ ඉන්නවා මේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ දියැල්ල ගාවට ඔය උඩින් පේන්නේ දියැල්ල මේ දියැල්ලට උඩ තව ගමක් තියෙනවා කියන්නේ මේ කළු ගලක් සම්පූර්ණයෙන් මෙතන තියෙන්නේ එන්න ගල් පාරතයක් ඒක උඩ සම්පූර්ණයෙන් තව ගමක් තියෙනවා කියලා තමයි මේ ගමේ අය කිව්වේ ඉන්නවා ඒක දැන් අපේ තසින්දුට තමයි මේ කූඩැල්ලන්ගෙන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තම යාළුවෝ ඉතින් මේ පාර මම නිකන් කනාවට වගේ ඩෙටෝල් බෝතලයක් අරන් ගියා නිට්ටාවට සුවය අමාරු ඔක්කොම මේ ඉතින් මේ වගේ ලස්සන පැතිවලට ගියාම මොකද තමයි ප්‍රශ්නේ ඉතින් පේනවනේ view එක ඉතින් ඊටම හොඳයි අර ඈතින් නම් බලන්න බෑ කොහමද ගමන අම්මෝ ආදන්නේ අපි ආපු අමාරුම එක මෙච්චර දවසකට මොකද හිතෙන්නේ හොඳයි මන්නම් මේවා ඊට වැඩිය නෑ ගලා තියෙනව නේද මේ ඔව් මෙයාත් දැන් නගින්න බෑ කියලා නැවතිලා දැන් බලන්න ටෝක් එක ඇවිල්ලා වැඩිට ගන්න කී බාරක්ද සිරිපාද කී බාරක්ද ඒ කාලේ 90 ගණන් වල තාම 90 අපේ එපදුනේ 90 ගණන් යන්නේ දෙන මේ වෙලාවේ මතක් නොකරම් බෑ මේ ගෙදර කට්ටිය අපි මේ තුවරාජ්ට පොඩ්ඩක් අමාරු වුණා මේක කන්ද නගින්න වෙල්ලි වෙලා ඉතින් අපි එනකොට දැන් මේ පහළ වාඩිලා ඉන්නවා ඉතින් මේ අයියා සම්පූර්ණයෙන් යාට කුරුම්බා ඊට පස්සේ EGV යනමන ඔක්කොම දීලා යාව අපි එනකන් බලාගෙන තිබ්බා ඉතින් හරි ආදරෙන් ඒ අයියාගේ අම්මයි ඉතින් ඔය ඉන්නේ අයියා මගේ පිටිපස්සේ හරි ආදරණීය ගමේ මිනිස්සු ඉතින් බයිනකොට එච්චර අමාරු මේ ගහ තියෙන්නේ මේක කම්බියද අම්මරු ඒක කම්බිය දාලා තින්නේ ගහට තමයි බයි ඔව් නෑ බං ලයිට් මේක නෑ බං ඒක කම්බිය බං මේ බලපන් ආ මේකට යන්නේ නෑ කම්බිය ඒක දාලා කම්බිය තමයි දාලා තියෙන්නේ රබර් ඉතින් ඔන්නෝකයි උනේ අපි කොහොම හරි රබර් මිල් මොකද්ද කරන්නේ කොහොම හරි අපි ඉතින් යනකොට ගියා කොලයක් කවුරුත් ඉවරයි නැත්තම් කමන්නේ කොහොම හරි ඉතින් අපි දියැල්ල බැලුවා මෙතන අපි අඩෝ මෙතන හිටියේ නේ බං අපි යා ගන්න බැරුව මම මෙතන මේ හරිය බං මෙතන හිටියේ තව පල්ලේ මෙතනනේ ෆොටෝ ගත්ත අතන ඔව් හරිය යන්න බෑගි කියන පුතේ ඉඳන් ගිහිල්ලා ඇල්ල බලලා මං පල්ලෑ කියලා ආයි දුරට ආවා හරි අපේ නැග්ගට හරි අපි අර ටික ගියානේ ඒකට උඹට හරියන්නේ ඒ ටික ඔව් නෑ ඒක සේම් නෑ මචං අපේ වඩා වැඩි කූඩල්ලොත් හිටියා එහෙම ගියා අපි මේ අයිනේ කන්දේ අයියා වුණා ඊට පස්සේ නිදාගෙන ඉන්න කෙනකින් ෂෝට් කට් ආවා රනින් බ්ලයින්ඩ් පේන්නේ නෑ මොකද මැප් එක දාගෙන ගියාම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ එතනින් යට සිග්නල් නෑ දැන් මේ තාම සිග්නල් හොයලා ඉතින් යනවා මැප් එක ලෝඩ් කරගන්න ඉතින් නෑ ඊළඟ තැන බලා ගන්න ඉතින් ඕක තමයි ගියාම තියෙන්නේ අපි Google Map වලටම පුරුදු වෙලා ඉතින් ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ මට පෙන්නන්නේ ආපස්සට තාසෙලු මට පෙන්නන්නේ ආපස්සට යන්න ආයි වෙන එකකට හරි ඇතිනේ නේ අර දින්න බං ගහලා
මේකෙන්ද දන්න දියල් හැදෙන්න බං යන්නේ කොහෙද නලගනැල්ලට මේ යන්නේ ඉතින් අපි මේ නලගනැල්ල බලන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලා නලගනැල්ල බලන්න යනවා නම් ටිකට් ගන්න ඕනේ. එක්කෙනෙක්ට රුපියල් 50ක් වෙනවා මෙතනින් ටිකට් එක අරගෙන ඊට පස්සේ උතනින් උඩ පාරේ යන්න ඕනේ නලගනැල්ල බලන්න. නලගෙන ඉන්නෝ නලගෙන නලගෙන ඇති නලගෙන ඉතින් හරි ලස්සන තැනක් නලගනැල්ල කියන්නේ. ඒ වගේම තමයි හරි භයානක ගලේ ඉස්සරහ ගලේ ලොකුවට ගහලා තියෙන මේක වතුර මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අවදානමෙන් ඉන්න කියන එක නාන්න එහෙම සුදුසු තැනක් නෙමෙයි මෙතන. නලගෙන දැකලා නැහැනේ යල්ලේ. හරි හරි. මේ ෆොටෝ එක දාමු. අඩේ පරිස්සමට ඕන. පේනවද? මේ ට්‍රිප් වෙන එකේ මට තියෙන ආතල්ම කෑල්ල තමයි මෙන්න මේක. ඒ වැලපිට වංගු නමන එක. එන්න ආතල් බයික් එකේ යද්දි මේක මන් දන්නේ කාර් වල යද්දි මේක වාහන එකක් ඇද්දි එක සෙට් වෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. මේ ලස්සන බලාගෙන උලම් පාරක් වැදිගෙන එහෙම අර වංගුවක් මේ දිසානායක ස්ටෝස් බා. ඔය ලොකේෂන් ගැන කියෝ යන්නේ. ඉතින් මේ වංගුව වගේ එහෙම අර ඒ උලම් පාර වැදිගෙන එහෙම වංගුවක් නමනකොට ඒ දැනෙන මේ ආතල් එක මචං වචන වලින් කියන්න බෑ ඇත්තටම. ඉතින් වංගු නමල කිලෝමීටර් 8ක් 9ක් ඔය දෙන්න ඕන උඩට මේ ආවට පස්සේ මේක තමයි 12 බාගේ view point එක කියලා කියන්නේ. නෑ ඉතින් අපිට එහෙම ඉඳලා මදි. ඉතින් අපි view point එක පහු කරන් තව සෑහෙන දුරක් ආව උඩට. උඩට ඇවිල්ලා දැන් මේ පේනවනේ ඉතින් ලස්සන මේ මන් දන්නේ මේව මට නම් වචන වලින් විස්තර කරන්න බෑ. මේ ලස්සන ගිහිල්ලා බලන්න ඕනේ. ඒ වගේම පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහින් එනවා ලොරියක්. මේගොල්ලෝ මේ දළු එහෙම දාගෙන සහ මොනවා හරි ඒ අදාළ දේවල් දාගෙන තමයි මේ ලොරිය එන්නේ. හරි අමාරුවෙන් තමයි කන්ද නගන්නේ. හරිද? එතකොට හැම වෙලේකම ඔයා මේ වගේ කඳු පාරක යනවා නම් වංගු දින පාරක යනවා නම් හැම වෙලේම කන්ද උඩට එන කට්ටියට ඉඩ දෙන්න අරුවන්න බලා ගන්න එපා. ඒක නීතියක් නෙමෙයි. ඒක ඇවිල්ලා එතික් එකක්. එහෙම රෙස්පෙක්ට් එකක් තියාගන්න. ඔයා කන්ද නගිනකොටත් අනිත් අය එතකොට ඉඩ දෙයි. ඔයත් එහෙම පුරුදු වෙන්න. මොකද කන්ද නගිනවා කියන්නේ ඉතා අමාරු වැඩක් ඔය බර දාගෙන. 12 භාගය කියන්නේ මෝදු මට්ටමේ ඉඳන් අඩි 3000කට විතර වැඩිය උඩින් තියෙන තැනක්. මේ අපි නාන්න තෝරගත්තේ අන්න එහෙම උඩ තියෙන තැනක්. වතුරට බැසම දින හවස 4ට විතර හීතල ගැන කියන්න ඕනේ නැහැනේ. ඉතින් ඊටාම සීතල තැනක්. හැබැයි වතුර මාර පිරිසුදුයි. අර සමහර තැන්වල බැස්සම් පොඩි මේ කසන ගතියක් එහෙම එනවා. ඒවා කිසිම දෙයක් මේතන නැහැ. හරිම ලස්සන පිරිසුදු වතුර තියෙන හීතලම හීතල තැනක්. ඌලලා ඉන්නේ. වීඩියෝ එකක් ගන්න. අවරෙන්. ටාසන් ලෝකල් ටාසන්. වරෙන් මෙහෙට වරෙන් වීඩියෝ එකෙන් වරෙන්. ආගේ හීතලයි මේ. නෑ මේ රස්නේ යමු පිච්චෙනවා. සුහදෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි 12 භාගේ ගමන අපි දැන්
නාගෙන කරගෙන දොරස් බාගේ මේ පහළට බහින ගමන් ඉන්නේ. පහළට බහිද්දි ඉතින් ඉර බෑගෙන යන වෙලාව තමයි සෙට් උනේ. මට පේනදී වම් පැත්තෙන් ඉතින් ඒ පොඩි නිම්නය පැත්තෙන් ඉතින් ඉර බහිනවා. හරි ලස්සනයි. ඕක තමයි ඉතින් කතන්දරේ. සාක් අඩෝ මේ මෙතනින් ගනින් එකක්. ඒ අකෝ මේවා තමයි යෝ යාතල් මං කිය. කැරි ආතල්. රුන්දිර බලන් ඉන්නේ ආතල්නේ මොකද හිතෙන්නේ යූ එක දැක්කම පිස්සු හැදෙනවා. ජීවිතේ අපි ආපු මචං සෙට්ම ගමනවා. සෙට්ම ගමන. මන් දන්නේ මට මේක කියන්න වචන නෑ ඕ ඉසිරාවට. ඕක තමයි ඉතින් මගේ සිරාවටම මේ එවෙලේ ඇතිවෙච්ච ෆීලිං එක. ඒක අර ඇත්තටම වචන වලින් මේකයි කියලා මේ පැහැදිලි කරන්න කාට හරි මෙහෙමයි view එක එතන ගියානම් ඔයාට කියලා කියන්න තේරෙන්නේ නැහැ. ඒක ගිහිල්ලාම බලන්න ඕන එකක්. අපි මම හිතන්නේ දැන් මේ කිලෝමීටර් 100 ගානක් උඩහට ගිහිල්ලා ආයෙ දැන් ඊටු ටික මේ බහින ගමන් ඉන්නේ. ඒ කොෙන්න කූල් එක අර වතුරේ උඩ අර වතුරෙන් නාලි වෙලා හුලං වැදිලි පහළට බහිනවා කියන්නේ එහෙනම ආතල් වැඩක්. පැස්ටල් කලර්ස් වගේ සීන් එකක් තියෙන අහසේ. කඳු ටික වේවා මාරු. මං ඕවා කියෙව්වේ ඇහෙනවා කියලා හිතාගෙන හුලං සද්දෙට මේ ලොකුවට ඇහෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ආපු මං හිතන්නේ හොඳම සහ ලස්සනම ගමන තමයි මේ වෙනකන් ආපු. දැන් පහලට බහින ගමන් ඉන්න ගෙදර යන්න. දැන් 12 භාගයෙන් ආයෙ පහලට බහින්න යට අන්තර පැත්තට විසාවිල පැත්තට ආයෙ එන්න ඒ අර ගියපු අංගු ටික මතකයිනේ. ඉතින් ඒ ටිකේ එනවා කියන්නේ පේන්නේ නැහැ මෙලෝදියක්. පේනවනේ මැප්. මම තමයි දැන් මේ ඉස්සරහින් යන්නේ. අනිත් අය මගේ පිටිපස්සේ ඉන්නේ. මටත් දැන් ළඟට මං ටිකක් එළියේ තියෙන ලයිට් එකක් ගහන් ඉන්නේ හින්දා පේනවා දුර ටිකක්. ඒ වුණාට මැප් එකෙන් බලලා තමයි බංගුව තියෙන ටික මේ බලාගෙන ඊට පස්සේ හරවන්න මේ ලෑස්ති වෙන්නේ. බයික් එක බ්‍රේක් කරලා ඒ ටික කරගන්නේ. මොකද සුදු ඉරියෙම දැන් මේ හරිය තිබ්බට ගොඩක් තැන්වල නැහැ. ඉතින් ඒ හින්දා හැම වෙලේම ඔයාලට පේන ඇති මම දැන් ඔය සමහර තැන්වලදී සිග්නල් දානවා බංගුව සෙට් වෙද්දී මගේ පිටිපස්සෙන් තසිඳු වෙනවා. තසිඳු පිටිපස්සෙන් මේ තමයි තුවරාජුවේ ගිහානුයි ඉන්නේ. අපේ දෙන්නෙක් කන්නාඩි දාන කට්ටිය ඉන්නේ. ඉතින් ඒ හින්දා රැයට ටිකක් පේනවා හොරයි අපේ ඇහැට. ඉතින් හැම වෙලේම මම සිග්නල් දානවා බංගුවක් තියෙන වෙලාවට. එහෙම සිග්නල් කර කර තමයි පහළට අපි බැස්සේ. මොකද මොන ආතල් එක ගත්තත් හැම වෙලේම අපි අපේ පරිස්සම ගැන හිතන්න ඕනේ. අපි ගෙදර එනකන් ගෙදරයි බලාගෙන ඉන්නවා. ඒ හැමදේම අපි හිතන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාලා ට්‍රිප් එකක් යනවා නම් යාළුවොත් එක්ක යනවා නම් හැම වෙලේම හරි යාළුවොත් එක්ක යන්න. ජීවිත අවදානම් ගන්න එපා කොයිම වෙලාවකවත්. පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න. වාගාව තියෙන බයික් එක මොකක් වුණත් වාහනේ මොකක් වුණත් ඒ ලස්සනට විඳගෙන ඒ ගමන ගිහිල්ලා ආයි පරිස්සමට ගෙදර එන්න කියන මතකෙත් එක්ක එහෙනම් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. මම මේකට කිසිම background music එකක් දැම්මේ නැත්තේ මේක මේ අමුයෙන්ම තියන්න මට ඕන වෙච්ච ඉන්න. ඉතින් ඔයා සම්පූර්ණයෙන් මේක බැලුවා නම් ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න මොකද තත්ත්වය කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් ජය වේවා හැම කෙනෙක්ටම.